Hi guys, කොහොමද ඔයාලට? මම අලුත් වීඩියෝ එකක් දාන්න බැලුවේ. මම ඔයාලට කිව්වා අපේ ළඟ වේකන්සි තියෙනවා බයික් රයිඩර් වෙයාහවුස්. ඒ වේකන්සි ගැන පොඩ්ඩක් කතා කරනවා මම වීඩියෝ එක දාන්න ඔයාලට. අපි බැලුවා බයික් රයිඩර් කෙනෙක්ට සම්බන්ධ කරගෙන වීඩියෝ එකක් කරන අපි ඉස්සරහට එක් කරනවා. මොකද මේ බයික් රයිඩර් කියන කැටගරි එක ගොඩක් නරක පැත්තෙන් කට්ටිය බලන්නේ. අපි ඒක හරි පැත්ත පෙන්නන්නම් මොකද තියෙනවා ඩිපෙන්ඩ්ස් මොකද කම්පැනි වෙනස්. එතකොට වැඩ කරන එක්කෙනා අතරේ ගත්තාම පොඩි වෙනස්කම් තියෙනවා බයික් රයිඩ් එකේ. බයික් රයිඩ් එකේ අපි කරන අපේ කම්පැනි අර කරන එකේ නම් තියෙන්නේ අපි 110ක් කොමිෂන් එකට තමයි ගේන්නේ. කට්ටිය වරද්ද ගන්නවා. ඒතකොට බේසික් සැලරි එක ගන්න නැතුව ඇවිල්ලා හරි අමාරුයි හම්බ කරන්න බෑ නෑ. කොමිෂන් එක තමයි හොඳටම හම්බ ගන්න පුළුවන්. මොකද ලක්ෂ 3-4 හොයන කට්ටිය ඉන්නවා අපේ ළඟ. මං ගෙනාපු කට්ටිය ඉන්නවා. ඒක මට ඒ කියන්නේ විශ්වාසවන්තව කියන්න පුළුවන් මං ගෙනාපු කට්ටිය හොයනවා කියලා ඒක. අපේ අලුත් කම්පැනි බයික් රයිඩර් එකේ ඔය 110ක් කැටගරි. ඔයාලට ඕන නම් මම ඒක බෝඩ් එකක ලියලා දාන්නම්. කොහොමද අපි මේ කැටගරි එකේ අපි ඔයාලගේ සැලරිස් හැදෙන්නේ, ඒක ඔයාලට කොහොමද කීයක් කැපෙනවද, ඔයාලට ඉතුරු වෙන ගාන කොහොමද, ඉතුරු වෙන්නේ කොහොමද, ඔයාලට කොමිෂන් 110 කැපෙන්නේ කොහොමද, අන්න ඒ ටික අපි ඔයාලට එකින් එක බෝඩ් එකක මේක කරලා දෙන්න. අපි බලනවා ඉදිරියේදී බයික් රයිඩර් කෙනෙක්ගෙන් ඉන්ටර්විව් එකක් කරන් ඔයාලට ඒකක් දෙන්න. දැනට මගේ ළඟ තියෙන්නේ බයික් රයිඩර්යි වෙයාහවුස් වේකන්සි. ගෑන් ළමයින්ට ටිකක් අඩුයි. මම ගෑන් ළමයිත් ගන්නවා. පිරිමි ළමයින්ට නම් වෙයාහවුස් දාන්න පුළුවන්. ඒක නම් සැලරි එක ටිකක් අඩුයි. බයික් රයිඩර් තමයි ඉතින් සාමාන්‍යයෙන් හොඳම සැලරි එකක් ගන්න පුළුවන් වේකන්සි තියෙන්නේ. ඒතකොට බයික් රයිඩර් එකේ ඊටාම කෙටි කාලෙකින් අපි කියනවා මාස 7කට වගේ යන්න ඉස්සෙල්ලා අපි ගේන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. ඒතකොට යන මුදල් ගැන කතා කරන්න පුළුවන්. ඒක අපි වීඩියෝ එක කතා කරනකොට ඔයාලා මට මගේ මේ නම්බර්ස් ටික තියෙනවා. ඒ නම්බර්ස් වලට කෝල් ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ගානේ බුකරෙස්ට් විතරයි මේ රොමේනියා මේන් සිටි එකේ. දැන් මගේ පළවෙනි බැජ් එකක් එනවා. ඒ කියන්නේ මේ කම්පැනි පළවෙනි බැජ් එක එනවා මේ අගෝස්තු වෙනකොට. ඊටාම කෙටි කාලෙකින් ඒගොල්ලොත් එන්නේ. ඒතකොට බයික් රයිඩ් එකේ බේසික් එකට එනවා නම් ඔයාලට හැම පාසුකමක්ම තියෙනවා. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ ටාගට් ගහන්නම ඕන. අපි කොමිෂන් ගන්න එක ඔයාලා පැත්ත හිතලා අපේ පැත්තත් හිතලා කොමිෂන් එකේදී ඔයාලා හම්බ කරන සල්ලි ඔයාලා හම්බ කරන වැඩියෙන් හම්බ කරන එක ඔයාලට එන්නේ අපිට 10% එන්නේ. ඉතින් එතකොට බයික් රයිඩර් වේකන්සි එකේ තියෙන අර කොමිෂන් එකේ සැලරි එකේ තියෙන වාසිය තියෙන්නේ අපි කොච්චර හම්බ ගන්න පුළුවන් කොච්චරද අපිට ඒකෙන් ඔයාලට හම්බෙන ගාන සැලරි එක වැඩි 10% කොමිෂන් එකේ. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් එන්න. අපිට අවශ්‍ය වෙන පොලිස් රිපෝට් එක, පාස්පෝර්ට් කොපියක්, පාස්පෝර්ට් සයිස් ෆොටෝ කෑල්ලක්, අපි CV එකක් දෙනවා. ඒ CV එක හදන්න ඕන. අපි ලංකාවේ ඒජන්සි තියෙනවා. ඔයාලට බැංක් ලෝන් එකකට යන්න පුළුවන්. වර්ක් පර්මිට් එක ආවට පස්සේ බැංක් ලෝන් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ වීසා එක වැදුනට පස්සේ ඔයාලට බැංක් ලෝන් එක ක්ලියර් වෙනවා. ලක්ෂ 10ක් ගන්න පුළුවන්. දැන් බැංක් වලින් දෙන්නේ නැහැ කියලා කට්ටිය කතා කරනවා. ඒකට අපි අරන් දෙනවා. ඒ පැත්තක් තියෙනවා අපේ. අපි දැන් කියන්නේ නිකම් මේ කාගෙන්වත් වේකන්සි ඉල්ලන් දාන එක නෙමෙයි. මේ අපේ කම්පැනි හරහාම අපි ගේන්නේ. ඒක නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. අපි නීති අනුකූලව රොමේනියා රජයේ ක්‍රියාපංචි වෙච්ච ආයතනයක්. එතකොට අපේ ශ්‍රී ලාංකිකයෝ කීප දෙනෙක් තමයි මැනේජ්මන්ට් එකේ තියෙන HR කින්දලම. ඔයාලට මොන ප්‍රශ්නයක් ආවත් අපිට ඒකට ඉන්රෝල් වෙන්න පුළුවන්. එතකොට ඔයාලා අර බයික් රයිඩ් එන්න අදහසක් තියෙනවා. මොකද මම නම් කියන්නේ හොඳම කැටගරි එකක් තමයි බයික් රයිඩර්. තමන්ට නිදහසේ වැඩ කරන්න පුළුවන් කැටගරි එකක් බයික් රයිඩර් කියන්නේ. මම ඔයාලට කැපෙන ගණන් ඒ ගණන් මම බෝඩ් එක හරියට පෙන්නන්නම්. කොච්චර හම්බ කරොත් කොච්චර කැපෙනවද, ඔයාලගේ යන වියදම්, ඒ ගිහිල්ලා කීයක් ඉතුරු වෙනවද, ඒව ටික මම හරි ගස්සලා පෙන්නන්නම්. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉක්මනට එනවනම් ඔයාලට තියෙන්නේ අර මම කියපු ඩොකියුමන්ට් ටිකක් දාන්න. ඒ ඩොකියුමන්ට් ටික හරි ගස්ස ගන්න. මම මේ වීඩියෝ එක යටින් දානවා අවශ්‍ය කරන ඩොකියුමන්ට්. උපරිම අඩු කාලෙකින් මේක සමහරට මැජික් එකක් කියයි. සමහර විට කට්ටිය දායි පුළුවන්ද කියලා පෙන්වන්නද කියලා. දැන්ටම කරලා ඉවරයි අපි. කරලා පෙන්නනවා අගෝස්තු වල අපි දානවා එළියට අපි කරපු වැඩ.
එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට කොහොමද අපි ඇත්තද මේ කියන්නේ බොරුද කියලා. ඒ වැඩේ කරන්න බැරි නම් බාර ගන්න. කට්ටිය දන්නවා මංජුල හංගම කියන්නේ බැරි දෙයක් කියන්නේ කරන්න බැරි දෙයක් කියන්නේ නැහැ කියලා. ඒක නිසා එන්න අදහසක් තියන් ඉන්න මැද පෙරදිග ඕනම රට. මැද පෙරදිග ඕනම රටකින් රොමේනියාවට එන්න එම්බසියක් තියෙනවා නම් ඒ රටේ අපිට නැතිනම් අපි ඕන රටකින් ගන්නවා. හිතමු එක්සැම්පල් හිතමු ඩුබායි අපි අරන්ත් තියෙනවා ගන්නත් පුළුවන්. ඕනම රටකින් රොමේනියන් එම්බසියක් ඒ තමන් ඉන්න රටේ තියෙනවා නම් මට කතා ගන්න අපි ඩොකියුමන්ට් ඕන කරන ටික දෙන්න ඉක්මනට එන්න පුළුවන්. ඔය බයික් රයිඩ් වෙයා හවුස් එකත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොඩ්ඩක් සැලරි එක අඩුයි. ඒකත් දාන්න පුළුවන්. උපරිම ඉතින් අඩුම කෙටි කාලයකින්. ඔයාලා රොමේනියන් සීනේ අපි අනිවාර්යයෙන්ම සැබෑ කරලා දෙනවා. අපිත් එක්ක රැඳී සිටින්න තව වේකන්සි එනවා. ඒ වගේම මොනෝම හරි දැනගන්න තියෙනවනම් මගේ ෆෝන් නම්බර්ස් දෙක අතර සමහරට බිසි වෙන්න පුළුවන් ඔෆිස් එකේ ඉන්න වෙලාවට. අද නම් මේ ඔෆිස් එකේ කට්ටිය නැහැ. අද පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඒකයි මේ වීඩියෝ එක කරේ. මම මැසේජ් එකක් හරි තියෙනවා. මොනෝම හරි බයික් රයිඩර් වෙයාහවුස් වේකන්සි ගැන දැනගන්න මොනවා හරි තියෙනවා නම් මට කතා කරන්න මාව සම්බන්ධ කරගන්න. අගෝස්තු වලත් අපි කට්ටියක් එන හින්දා ඔයාලට විශ්වාසය කියන දේ අනිවාර්යයෙන්ම අපි කියන්නේ විනීතභාවයක් තියාගෙන තමයි අපි වැඩ කරන්නේ. ඒක නිසා ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ අපි අද හෙට ඇප්ලයි කරත් අපිට කොහොමත් ඔයාලට ඉතාලම කෙටි කාලෙකින් රොමේනියාවට එන්න විදියට අපි හරි ගස්සලා දෙනවා. අවශ්‍ය කරන මොනවද ඩොකියුමන්ට් තියෙනවා නම් මම යටින් දානවා. ඒ ටික හරි ගස්සගෙන මට කෝල් කරන්න. මම උදව් කරනවා. යන වියදම් ඔක්කොම මම කියන්නම්. එහෙනම් ඉතින් අපි තව වීඩියෝ එකකින් බයික් රයිඩ් වීඩියෝ එකකින්ම හමු වෙමු. හොඳ බයික් අපේ දුවන රයිඩර් කෙනෙක්ගෙන් ඒ බලමු අපි කොමිෂන් දුවන එක්කෙනෙකුයි එතකොට සැලරි එකට දුවන එක්කෙනෙකුයි දෙන්නකම වීඩියෝ එකක් ක්ලිප් එකක් අපි කරමු. එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මොකක්ද ඒකේ කරගන්න පුළුවන් වැඩේ කියලා. ඉතින් එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා. ඕකේ මංජේ දැන් අපි බයික් රයිඩර් කෙනෙක් කමිෂන් බේස් වෙනවා කියන්නේ බයික් රයිඩර් එයාගේ බිස්නස් එකක් කරනවා කියන ටයිප් එක. ඕකේ. එයා තමයි එයාගේ බිස්නස් එකේ ඕනර්. ඕකේ. ඒ නිසා ඒක ෆ්‍රී කර කියන්නේ එයාට පුළුවන් එයා වැඩ කරන පැය ගාන වැඩ කරන්නේ කීයටද අද වැඩට යනවාද හෙට අද වැඩ කරන්නේ නැද්ද ඒ ඔක්කොම ඩිසයිඩ් කරන්නේ එයා. මොකද එයා තමයි බිස්නස්මන්. ඕකේ. රයිට්. සෝ එහෙම වුණාම එයාගේ සාමාන්‍ය මේ රුමේනියාව ඇතුලේ යාට වියදම් ටික ගත්තොත් එහෙම එයා ප්ලැට්ෆෝම් එක. ඒතකොට කම්පැනි විදිහට අපි බයික් රයිඩර් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට අපි ගන්න එයාගේ කමිෂන් එක. හරි. රයිට්. ඒ කමිෂන් එක ගන්නවා ඊට අමතරව එයාගේ ඩොකියුමන්ට්ස් ටික හදලා ඩොකියුමන්ට්ස් හදගෙන හැම මාසෙම එයාගේ සැලරිස් සහ එයාගේ ටැක්ස් එක ගවර්න්මන්ට් පේ කරලා ඒ ටිකේ එයාට එයාගේ කරන්න ඕන වැඩ ටික කරන්න ඇඩ්මිනිස්ට්‍රේෂන් ෆී එකක් ගන්නවා. ඔච්චරයි කම්පැනි පැත්තෙන් අපි ගන්නේ එයාට බිස්නස් එක කරන්න. ඕකේ. ඊට අමතරව එයා බිස්නස් එක කරන්න එයාට වාහනයක් ඕනේ. එතකොට එයාට බයික් රෙන්ට් එක තියෙනවා. එයාට ඉන්න තැනක් ඕනේ. ඒකට එයාට ඇකොමඩේෂන් එක යනවා. එයා කෑම කන්න ඕනේ. එහෙමනම් එයාට ෆුඩ් එකට වියදම් යනවා. ඕකේ. එයාගේ වාහනේ දුවන්න ෆුවල් එක ඕනේ. හරි. ඒ ෆුවල් චාර්ජස් යනවා. ඊට අමතරව මේ රටේ එයාට ඉන්න ගවර්න්මන්ට් එක ටැක්ස් එක ගෙවන්න ඕනේ. ඊට අමතරව මේ මෙඩිකල් එක ඉන්ෂුරන්ස් එකට ගවර්න්මන්ට් එකට ගෙවන්න ඕනේ. මොකද ගවර්න්මන්ට් ෆ්‍රී මෙඩිකල් තියෙන්නේ රුමේනියාවේ. ඕකේ. එතකොට ඒ චාර්ජස් තියෙනවා. එහෙම ගත්තොත් අපි එක්සැම්පල් 1 එක ගමු. පැය 10ක් සාමාන්‍ය වැඩ කරන මෙඩිකල් රෙප් කෙනෙකුට සෝරි බයික් රයිඩර් කෙනෙක්ට එයාට මේ 10000ක ඉන්කම් එකක් earn කරන්න පුළුවන්. ඕකේ. රයිට්. එහෙම ගත්තම අපි එයාගෙන් අපේ කම්පැනි ගන්නේ 10% කමිෂන් එක 1000ක්. එතකොට මේ එයාගේ වියදම් බයික් රෙන්ට් එකට 1000ක් යනවා. එයාට ඇකොමඩේෂන් එකට අපි 700ක් දාලා තියෙනවා. එයාගේ ෆුඩ් එකට එයාට 500ක් දාලා. ඒක සාමාන්‍යයෙන් රුමේනියාවේ 300ක් 350කින් එක්කෙනෙකුට කන්න පුළුවන්. මොකද එක්කෙනෙක් තනියෙන් කන්නේ නැහැ. ටීම් එකක් විදිහට එකතු වෙලා 3-4 දෙනෙක් එකතු වෙලා කන්නේ. නමුත් අපි 500ක් දාලා තියෙනවා ඇඩිෂනලි. එයාට තව හොඳට කාලා ඉන්න පුළුවන් 500කින්. 500ක් ශ්‍රී ලංකා රුපීස් වලින් ගත්තොත් එහෙනම් අපි 35000 වගේ මුදලක්. අපි පිටරට කෑම. ඕකේ. එතකොට එයාට ෆුවල් එයාට බිල් ගානක් earn කරන්න ෆුවල් අපි 1000ක් යනවා. ඕකේ. රයිට්. එතකොට එයාගේ ටැක්ස් එක මෙඩිකල් ගවර්න්මන්ට් එකට ගෙවන්න ඕන ටැක්ස් එකයි මෙඩිකල් එක්ස්පෙන්සස් මෙඩිකල් එකට ගවර්න්මන්ට් එකට එයා ගෙවන්න ඕන 1560ක්. ඕකේ. ඊට අමතරව කම්පැනි 200ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් ෆී එක ගත්තම මේ සම්පූර්ණ වියදම් ටික අඩු කරපුවාම එයාට ලේ 4000ක් අතට ඉතිරිලා. ලේ 4000ක් කියන්නේ සාමාන්‍යයෙන්
2,80,000ක් ශ්‍රී ලංකා රුපියල් වලින් අද තියෙන රේට් එකට අපි ගත්තොත් එහෙම. ඕක පැය 10ක් වැඩ කරන ඔව් මේක පැය 10ක් වැඩ කරොත්. right? එතකොට මම කියන්නේ මේ සාමාන්‍ය පැය 10ක් වැඩ කරන එකට වැඩ දවස් 25කට විතර. දවස් 25යි. ඔව් දවස් දවස් 25 දවස් 5ක් සම්පූර්ණයෙන් යට දිනාඩුයි පාසේ. ඕකේ. දවස් 25ක් කන්ටිනියු වැඩ කරනවා. කන්ටිනියු වැඩ කරනවා. එහෙම ගත්තොත් අපි සාමාන්‍යයෙන් වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් රුමීනියාව ඇතුලේ ගත්තොත් එහෙම වැඩ කරන කෙනෙක් පැය 10ක් වැඩ කරොත් එහෙම සාමාන්‍යයෙන් පඩිය ගන්න පුළුවන් ලේ 3000ක් විතර. ලේ 3000 ගැන අතන ලක්ෂ 2,10,000ක් විතර. ඕකේ. right? ඊට අමතරව යාට ෆුඩ් එකට 400ක් විතර හම්බ වෙනවා. ඒක ගත්තොත් 2,28,000ක් විතර. මෙච්චරයි යාට හම්බෙන්නේ. ඊට අතර මොකක්වත් හම්බෙන්නේ නැහැ. මේ දෙකම එකතු කරලා යාට හම්බෙන්නේ 2,38,000. ඕකේ. right? ඒතර සාමාන්‍ය වැඩ කරන කෙනෙකුට වඩා මෙයා 50,000ක් විතර earn කරනවා පැය 10ක් වැඩ කරලා. පළවෙනි එක්සැම්පල්. දෙවෙනි එක්සැම්පල් එක ගත්තොත් එහෙම අපි කියනවා පැය 12ක් විතර වැඩ කරන කෙනෙක් වුණොත් හොඳට හાર્ඩ් වර්කර් කෙනෙක්. මේ පැය ගානක් ලිමිට් එකක් නැහැ. පැය 12ද 14ද 15ද ඕන එයාට හැකි ප්‍රමාණයෙන් වැඩ කරන්න පුළුවන්. අපි දවස් 25ක් මෙතනට කැල්කියුලේෂන් එකක් දාලා තියෙන සාමාන්‍ය කියලා. දවස් 25ක් නෙවෙයි ඕනනම් මාසෙම දවස් 30 වුණත් එයාට වැඩ කරන්න පුළුවන්. මොකද මේක එයාගේ බිස්නස් එක. එයාගේ බිස්නස් එක එයා කරන විදිහට එයාට ප්‍රොෆිට් කරන්න. ඕකේ. ඒතර සාමාන්‍යයෙන් අපි දවස් 25ක් පැය 12ක් වැඩ කරන කෙනෙක් ගත්තොත් එහෙම එයාට earn කරන්න පුළුවන් 12500ක් ලේ. ඕකේ. right? එතකොට කමිෂන් එක 1250. 10% කමිෂන් එක හැම්බිලාම 10%. right? අනිත් එක්ස්පෙන්සස් ගත්තොත් එහෙම මෙතනට එනකම් එක්ස්පෙන්සස් මේ ඔක්කොම එක්ස්පෙන්සස් එයාට ෆික්ස් කොස්ට්. 2000ක් කියන්නේ බයික් රෙන්ට් එකට, ඇකොමඩේෂන් එකට 700, කෑමට 500. ඕකේ. right? එතකොට යාට ෆූල් එක පැය 12ක් වැඩ කරන්න ඕන. ෆූල් එක 1200ක් සාමාන්‍ය ගාණක් අය වෙනවා. එතකොට ටැක්ස් එක ගාණක් වෙන්නේ, ඇඩ්මිනිස්ට්‍රේෂන් ෆී එකත් එක ගාණක්. එහෙම ගියොත් එයාට ලේ 6,50ක් earn කරන්න ඕන. එයාට ඉතුරු වෙනවා ඔක්කොම එයාට ඉඩම්. ඉතිරි වෙනවා සම්පූර්ණයෙන්. Right. එතකොට 6,42යි 4,20,000ක් 4,20,000කට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා එයාට ගෙදර ගෙනියන්න. එයාගේ බිස්නස් එක. මේ විදිහට තමයි කමිෂන් බේස් එක. කොමිෂන් බේස්. සාමාන්‍යයෙන් ඔය කොච්චර කරත් නෝමල් වැඩ කරන එකක වෙයා හවුස් එක කියයි මොහරි වෙන තැනක වැඩ කරත් මේ වගේ පඩියකට යන්න බෑ. මේ සාමාන්‍යයෙන් 4,000ක් වගේ තමයි ඇවරේජ්ලි පඩි ගන්න කෙනෙක් ඉන්නේ. මේක තමයි බයික් රයිඩර් කෙනෙක්ගේ කමිෂන් බේස් යනකොට වෙන කතාව. Right. Thank you very much.